කින් සත්‍යං ගවේෂේ. සත්‍ය ගවේෂණය කියන්නේ කොහොමද? පින්වත් මේ සත්‍ය ගවේෂණය කරන්න ගන්නෙත් අපි චින්තනයේ තියෙන වචන. නමුත් සම්මා සම්බුදුරන් වහන්සේගේ දර්ශනය චින්තනයක් නෙවෙයි. ඒක නිසා ඔබලට මේ ජීවිතයේදී බුදුන් දකින්න කැමති නම් ඒ බුදුන් දකින්න පිළිවෙල මම දකින්න. ඒක මට පැහැදිලි කරලා පෙන්නන්න පුළුවන්. පැහැදිලිද? නමුත් පෙන්වන්න දැන් අද ධර්මයේ විලෝපණය වෙලා තියෙනවා. ඒකට වගේ කිය යුතු කවුරුවක්වත් නෙවෙයි. බුද්ධියේ මඩුකම. බුද්ධියේ මඩුකමෙන් තමයි ආවේ. නමුත් පෙන්වන්නේ නිවන් සාක්ෂාත් කරගන්නේ. නිවන් සාක්ෂාත් කරගන්නේ උපත්තිය මරණය ජයගන්නේ. මේ ජීවිතයේ තුලදීමයි. මේ ජීවිතයේ තුලේ දැනගන්න බෑ Hindu ආගමේ ඉන්න අයට. Hindu ධර්මයේ පිළිගන්නේ දෙව් මිනිස් සැප කෙලවර. කියලා කියන්නේ දෙව් මිනිස් සැප කෙලවර. නිවන් සැප කතාවක් Hindu ධර්ම කතා කරන්නේ නැහැ. Hindu ධර්මත් එකතු කරගලා බුද්ධ ධර්ම කතා කරලා හැටියට ගන්නවා නිවන් සැප ලැබෙන වාක්‍යය. නිවන් කියන්නේ බුද්ධ ධර්ම විතරයි. Hindu ධර්මේ නැහැ. ඒක කෙලවරක් නැහැ සසරේ. උපත්ති මරණයෙන් යුත් සසරේ කෙලවරක් නැහැ. ඉන්ද්‍රිය පිළිගත් ඔබට ඔක පැහැදිලි වෙන්නේ නැහැ. ඉතින් පෙන්නත් මම කොච්චර වෙර ගෑවත් ඒක එහෙම සිද්ධ වෙන්නේ නැත්තම් මේ ධර්ම දේශනාවෙන් මට ඇති වැඩක් නැහැ. දැන් මේ නූතන යුගයට මේ කියන්න තියෙන්නේ ඒකම තමයි. මේ මිනිස්සු මේ තරමට රක් වෙලාද කියන එක මට නම් තේරෙන්නේ නැහැ. ඒක තේරුම මේ කාගේවත් විමුක්තියක් ගැන සොයනවා නෙවෙයි. තමාගේ සැනසීම ගැනමයි මේ සොයාගන්නේ. ඒකට කොයි ගුරුවරයා ගත්තත් ලැබෙන්නේ තමාගේ සැනසීම තමයි තමන් සොයාගන්නේ. ඒකට හරි වැරදි තෝරගන්නේ තමයි. මේක කාටවත් දෙන්න පුළුවන් ධර්මයක් නෙමෙයි. ගන්න පුළුවන් ධර්මයක්වත් නෙමෙයි. පුද්ගලයෙක් සතුට නෑ මේක. පුද්ගලයෙක් සතුට නැති ධර්මයක් මම මේ කතා කරන්නේ. එතකොට දැන් ඔක වේතර දැන් විහිළුවක් වෙලා තියෙන්නේ මේ සමාජයටම විහිළුවක් වෙලා තියෙනවා. එක්කමම ධර්මයේ කීම අතහරින්න ඕන. එහෙම නැත්නම් ඇත්ත වශයෙන්ම මේ හැම කෙනෙකුටම මේ ජීවිතයේදීම බුදුන් දකින්න හැටි පෙන්වන්න ඕන. ওই දෙකෙන් එකක් මට දැන් බාරයි. මට මේ ජීවිතයේදී බුදුන් දකින්න හැටි පෙන්වන්න පුළුවන්. ඇයි එහෙම කියන්නේ? සියලුම බුදුවරු දේශනා කරන්න වගේ ගෞතම බුදුහාමුදුරුවෝ දේශනා කරේ පරිනිබ්බුතේ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති. ඒකේ පද හතරක් තියෙනවා මේක පදයක් කරගෙන කිව්වේ. උන්වහන්සේ